මොකද්ද ඔය ළමයාට ඕනි කියලා කිව්වේ? සීයේ මට නිල් පාට සවුකොළ 3කුයි සතු පාට සවුකොළ 4කුයි දෙන්නකෝ. තව වේලු 3 හී නූල් පන්දුවකුත් දෙන්න. හරි. තේසව් කොළනේ. ඔව් සීයේ ඔව්. ඉන්න. පොඩි උන් මේ පාර සරුංගල් හදනවා සැලසම නේ හිටි. අව්. අපි එදා හදපු ගමේ ලොකුම සරුංගලෙන් පස්සේ එකක්වත් හැදුවේ නෑ හිටි. ලොකුම සරුංගලේ තමයි මං හිතුවේ දා ගුණපාල මාමගේ කෙක්ක හම්බෙන එකක් නෑ කියලා. ගුණපාල මාමා අපේ ගෙදර ඇවිල්ලා කෙක්ක දීපියව ගගා කෑ ගහන්න ගත්ත විතරයි. සරුංගලේ හුලඟට ගහගෙන ඇවිල්ලා ගුණපාල මාමගේ ඇඟට වැටුණා කියහන්කෝ. එදා නම් හැමදේම නූලට බේරුනේ හිටි. අර දුරකඩේවත් සරුංගලෙත් එක්ක ගිහිල්ලා පොල් ගහේ රැඳුන එකෙන් බේරුණා. අම්මා කේස් එකක් දැම්මද ලොකුවට මේදා? පිස්සුද බං? දවසයි 2යි. ඊට පස්සේ ඉතින් මං සරුංගල හදන එක අතෑරලාම දැම්ම බම්මයිකෝ. හිටි දොරකඩේ තඩි ණයක් හදලානේ. ඒකනේ බලහන්කෝ හින සයිස් වගේ ඈ. ඔන්න දැක්කා. මේ පැත්තට එනවා පදේ දාන්න. අයියයේ කොහමද මගේ නයා? නයා? කොයි නයාද? කොයි නයාද කියන්නේ? මට එක නයයිද ඉන්නේ. ගමේ ලොකුම නයි සරුංගලය මගේ තමයි ඉතින්. අදි 100ක් දිගයි. අදි 100ක් දිගයි? ඒකත් දිගද තිම්පන්සියාව? අනේ යන්න හිටි අයියේ යන්න. ඉරිසියයි නේ මගේ නයි සරුංගලේ දිග දැකලා. අනේ හරි වැඩේනේ උඹේ කේමල් තිරිසියා කරන්න. හැටි විතරක් හැදුල්ලෙක් වගේ. හරි කමන්නේ. මං යනවා යවන්න. උද ගියාම බලන්නකො ලස්සන. ගමේ හැමෝම බලන් ඉන්නේ. ගමේ ලොකුම නයි සරුංගලේ අහසට දානකම්. මං යනවා යවන්න ඒක හන්ද. බයි. නෙදකින් විතරක් මහ ලොකු නයි සරුංගලේ. හැබැයි හිටි ඒක ඇත්තටම දිගයි බං. ගමේ ලොකුම නයි සරුංගලේ තමයි ඒක. අකමැත්තෙන් උනත් පිළිගන්න වෙනවා ඒ කතාව. මයිකෝ දොරකඩියගේ නයා නෙමෙයි දිගම නයා. දිගම නයා මගේ නයා. මොකා? ඒ කිව්වේ? අපි අද 200ක් දිග නයි සරුංගලයක් හදමු මයිකෝ. අනේ මේ හිටි එකපාරක් ගමේ ලොකුම සරුංගලේ හදලා මතකයිනේ. හරි පොඩ්ඩක් දාන් දුන් උනා. එහෙමයි කියලා මූට දිනන්න දෙන්න බෑනේ මයිකෝ. ගමේ හැමෝම බලන් ඉන්නවා කියන්නේ දැන් මුගේ ලොකුම සරුංගලේ උඩට යනකන්නේ. අදට යවන්න දෙමු ඕකද. හෙට අපේ එක තමයි අහසේ දිගම සරුංගලේ. ඒක කාටවත් නවත්තන්න බෑ මයිකෝ. මයිකලෝ උඹේ අතේ තියෙන බතලිය හොඳයිද බං? මේක අවුලක් නෑ හිටි. වෙන ඕනි නෑ මේක හොඳයි. එහෙනම් ඕක ගමු බං. මේවා කඩන්න බෑ. අම්මෝ පිහියක් ගේන්නත් බැරුණානේ. ඕක ගමු අක්කර කළා. දැන් කිතුලි රත්තක් තියෙනවනේ උඹලාගේ ගෙදර? ඔව් ඒක නෙමෙයි. එදා වගේ අදත් සවුකොළ අර්බුදයකට ලොකුවටම මුහුණ දෙන්න වෙනවා. මොකද කරන්නේ? අන්න ඒක තමයි ප්‍රශ්නේ. හරි වැඩේ හරි. අපි නයාගේ නැට්ට දාමු සාරි වලින්. සාරි? උඹලගේ ගෙදර තියෙනවද සාරි? අපේ ගෙදර නෑ. බලමු අපේ අම්මගේ පරණ සාරි ටිකක් තියෙනවා අල්මාරියේ. ඒ ටික ගත්ත හැකි අම්මට හොරෙන්. එකක් දෙකක් නම් මදි ඉතින්. සාරි 15ක් 10ක්වත් හොයාගන්න වෙනවා හිටි. අරුගේ සරුංගලේ පාස් කරන්න ඕන නම්. බලමුකෝ මදි වුණොත් ඒකට ප්ලෑන් එකක් ගහමු මොකක් හරි. හරි එහෙනම් යමන්කෝ. කිතිලි රට්ටයි නූල් පන්දුවකුයි මං අරන් එන්න. යා. මතකේ හැටියට මේකේ තියෙන්න ඕනි සාරිද?
ටික. කොහේ ටික? චූටි? ඌතා. මොනවද ඔය අම්මගේ අල්මාරියේ අදින්නේ? උඹේ මොකුත් නැන්නේ ඕකේ. නෑ මේ පරණ සාරි තියෙනවද කියලා බලුවේ අම්මේ. පරණ සාරි? ඇයි අදින්නේද? නෑ නයිසාරුංගලයක් ඇදුවා ඒකට දාන්න. මොනවද හුටුටු ගාන්නේ තනියම? මේකයි අම්මේ ලොකු නයිසාරුංගලයක් හදනවා මයිකයි. ඒකට දාන්න මේ තෙල් කොල ගන්න සල්ලි නෑ. ගොඩක් ඕනි හන්දා. අම්මගේ පරණ සාරි ටිකක් තියෙනවද කියලා බැලුවේ ඒකට දාන්න. හනේ අම්මා පල්ල එකකින් මට්ටු වෙලා තාමත් ලැජ්ජ නෑ. හදන්නේ සරුංග. තවත් මොකක් හරි විනාශයක් කරන්න තමයි. වහන අල්මාරිය තියන්නේ එක සාරියකට අත. අනේ අම්මේ. චෝටි කඩ පලා ගන්න නැතුව වහන්නයි කිව්වේ අල්මාරිය. හරි ඕනේ. මම ඔයා ගන්න සාරි කොහෙන් හරි. ගමේ තඩිම සරුංගලේ කියලා එකක් හදුවා. ඒකෙන් මට්ටු වෙලා මූට තාමත් එක පොඩ්ඩක් ලැජ්ජාවක් නැනේ අහෝ. මොකා? චෝටි? අම්මට සිරි කෙව්වලු. පට්ටනේ දොරකඩියගේ සරුංගලේ. මයිකෝ මොනවද බලන්නේ? හිටි උඹ ආවද? මේ බලපංකෝ අර දොරකඩියගේ සරුංගලේ. දැක්කා දිය බරියෙක් වගේ. බලන්න එපා ඔක දිහා. හරි මේ සාරි තිබ්බද අම්මා ගාව? නෑ බා මයිකෝ අම්මගේ සාරි ගන්න බෑ. ඒ ටික දෙන්නේ. හප්පත දැන් මොකද කරන්නේ? ඉස්සෙල්ලම නයිතට්ටු හදාගමුකෝ අපි. ඊට පස්සේ නැට්ට හදාගන්න එක බලමු. එහෙනම් වරෙන් කොටක් ගාලා හදන්න. යමන්. ගමේ ලස්සනම සරුංගලේ මේ සුමුදුගේ සරුංගලේ ඔබ මා එක්කලා ඉද්දි හරි හැදට පෙනේවි. ගමේ හැමෝම උද බලන් ඉඳීවි. මගේ නයි සරුංගලේ මුළු ගමේම වැඩබේවි. යේ බබා වගේ යනවා. චෝයි අප්පා මගේ නයි සරුංගලේ. හිච්චය එහෙම දැක්කද දන්නේ? දැක්කනම් ඉරිසියා කර ඉන්නවා ඇති. හරි ඔන්න නයි තට්ටුව හදලා ඉවරයි මයිකෝ. දැන් තියෙන්නේ අලවන එක. සාරි එනකො මම ප්ලෑන් එකක් හදුවා. මාත් එක්ක යන්න. වරෙන් යමන්. යන්. ලෝතිනන්දේ ඕ කවුද? මම මේ මල්ලිකානන්දගේ පුතා හිටියන්නේ. ඉන්න පුතේ. ඉතින් පුතේ මොකෝ? ලෝතිනන්දේ පොඩි උදව්වක් ඉල්ලන්න ආවේ. ඒ මොකද්ද පුතේ? මේකයි ලෝතිනන්දේ අපේ ආච්චි අම්මා නැති වෙලා හෙටට අවුරුදු 5ක් වෙනවා. ඒක හන්ද අපේ ගෙදර පොඩි දානයක් දෙන්න හැදුවේ. අම්මා කිව්වා ඒකට මේ මොකද්ද මේ හාමුදුරන්ට දාන දෙන තැන තියෙන්නේ. එතන උඩින් වියනක් බදින්න සාරි ටිකක් උයන් එන්න කියලා. නැත්නම් නන්දේ සාරි 5ක් 6ක් ගන්න දවස් 3කට වගේ. ඇති පුතේ 6ක් 7ක් ඇතිද? කීයක් හරි කමන්නේ නන්දේ. ගොඩක් හොයා ගන්න ඕනේ. දිගටම බදින්න එපා. පුළුවන් ගන්න දෙන්න රෝජි නන්දේ. හරි ඉන්නකෝ හිටි පුතේ. මං ඉරහලා දෙන්න තියෙන ටික. නන්දේ. හිටි උඹ තමයි දවසකටත් මිනිහා. කොහොමද ප්ලෑන් එක? ප්ලෑන් එක නම් හොඳයි. ඒත් උඹට සුවර්ද ප්ලෑන් එක රෝන් යන එක නෑ කියලා. පිස්සුද මයිකෝ? අරුගේ සරුංගලේ පරද්දලා දවස් දෙකක් වගේ යවලා ආයෙ ගෙනල්ලා දෙමු නන්දම. හිටි සාරි
සාරි දික පැටලෙන එකක් නෑනේ. නෑ ලෝති නන්දගේ සාරිය අත උඩට දැම්මා. නිකිනි නන්දගේ සාරි පහ පල්ලෙහාට දැම්මා. එහෙනම් කමන්නේ. දැන් කොහොමද දිග? දොරකඩියගේ නයිතරුන්ගලේ කැලේ නේමයිකෝ. ආයෙත් අහලා අදි 210ක් දිගයි හිටි මම මැන්න. අම්මද මේ දැන් යමන් අලුගේ තරුන්ගලේ දාන්න කලින් අපේ කහතර දාමු. යමු එහෙනම්. පෙරේතමට නැට්ට උතමන් ඈ. හරි යමේ. බුදු අම්මෝ මගේ ජීවිතේට දැකපු දිකම නයිතරුන්ගලේ තමයි මේක. ඒකනේ අර ඊයේ කුසුම නංගිගෙද කොහෙද ළමයා සරුංගලයක් යවුවා. ඒක වගේ දෙකක් විතර දිග ඇති මේ නයිතරුන්ගලේ නේද මල්ලියේ. ඒක තමයි මාර දිගයි බං. කාගෙද මේ නයිතරුන්ගලේ? ඇත්තටම මගේ එකට වඩා ගොඩක් දිගයිනේ. අදේ ගිහිල්ලම බලන්න ඕනේ කාගෙද කියලා. මද ගමේ දිගම නයිතරුන්ගලේ හැදුවා. ඒක එතකොට හිටි අයියාගේද? ඒක තමයි මට හිතුණා හිටි අයියාගේ වෙන්න ඇති කියලා. ඒ හිටි අන්න ඩයල් එක. අම්මද ඒ දොරකඩිය කොහමද දිග? උඹේ නයා කැලේනේ. හරි මම තව දික් කරනවා හේත. මගේ නයාගේ නැත්ත. එතකොට හරිනේ. අඤ්ඤා හුඤ්ඤා නරා එහෙමත් කියපන්. තරිඳු අපේ එක තුඩට දාමු. අල්ල ගන්න ගිහිල්ලා. ඇති විතර පලාපොලකයි ඉර්ගෙදියයි වගේ. ගොබ්බ සරුංගලේ දොරකඩියගේ. හරි ඒක බලා ගන්නකො දිග කොයිකද කියලා. අදට දිග සරුංගලේ ඔයාගේ. ඒත් ඒක මට එච්චයියේ. මොකද්ද ඔබ කියන්නේ? එහෙමද? හිටි බලාගෙන හිටියේ ඔයාගේ නෑ මගේ නෑ ගාවට ගන්න එපා. දෙක පැතලෙයි. හිටි ළඟ වැඩි බං. ඔහොම හිටපන් මුගේ නූල කපන්න හදන්නේ මම. එපා ළඟ දෙන්න එපා හිටේ එපා. අයියෝ ගියා නේද? හරි නේද හිටි? ඔය කරේ උට කතම්බ ගියානේ. දැන් හරිනේ සාරි ටික. මොදියා මං කිව්වා කරන්නේ බෝධු වැඩක් තමයි. මයිකෝ යනවා බං. බලන් ඉන්න තු වරෙන් කියන්නේ ඔයාගෙන යමන් මට සීන් එක බං මං හිතුවේ මගේ කියයි කියලා. හිටි ඔයා කැමති නැද්ද ප්‍රධාන පෙළේ නළු නිලියෝ එක්ක රඟපාන්න? මොකද බං කැමති නැත්තේ? ඒත් එහෙම chance එකක් සෙට් වෙන්නේ නෑනේ අපිට. මොකද නැත්තේ? සිරස ටීවී එකේ පුංචි බන්ති කරපු චසින් මල්ලි ඉන්නේ. අන්නයා සිරසර ෆිල්ම් ක්‍රියේෂන් කියලා අලුත් YouTube channel එකක් පටන් අරන්. ඒක subscribe කරලා එයාලගේ WhatsApp number එකට screenshot එකක් දාලා එයාලත් එක්ක එකතු වෙන්න පුළුවන්. එතකොට ඒ channel එකේ නළු නිලියෝ ඉන්නවද? මොකද නැත්තේ? channel එකට ගිහිල්ලා බලන්නකෝ. දැනටමත් වීඩියෝ දාලා තියෙනවා ටිකක්. ඉස්සරහටත් වීඩියෝ ගොඩක් එන්න තියෙනවා. අම්මට සිරි එහෙනම් මාත් subscribe කරන්න. අදේ මයිකෝ දැන් මොකද බං කරන්නේ? මොනවා කරන්නද? බහින්ද කියනද? උඹ කරොත් කරන්නේ අම්මා මොන වැඩද මන්ද හිටි? අදෝ මං ඇදුවේ බං අරුගේ තරුංගලේ විතරක් අදන් යවන්න. මු හෙට නැත්තම් ඔය නට්ට දික් කරන් ආවොත් මේ අපි තව ටිකක් දික් කරන් දෙවන්නේ. සාරි දාලා බං. සාරි කොහෙන් හොයන්නද? දැන් ඉතින් යමන් බලන් ඉදියක් කියලා වැඩක් නෑ මෙතන. මේකේ ඉන්නවා කිඹුලු 3 දෙනෙක්ද කොහෙද? අයියෝ මොනවා? අම්මගේ අවුරුදු 5 දානේ අද පිස්සුද ලෝති නංගියේ? එයා නැති උනේ දෙසැම්බර් වල. කවුද කියන්නේ? ඈ බෝල
ඔයාලගේ කොල්ලා චූටි ළමයානේ කිව්වේ දානෙට වියන් බදින්න කියලා. මගෙන් සාරි අඩකුත් අරන් ආවා. ඔව් මගෙන් සාරි පහක් අරන් ආවා. අපි මෙයාවේ දානෙට පොඩ්ඩක් උදව් කරලා යන්න කියලා. ඒ කියන්නේ චූටි ළමයා බොරුද කියලා තියන්නේ අපිට. අම්මා පල්ල චූටි මගෙන් සාරි දෙන්න බෑ කිව්වම ගිහිල්ලා බොරු කියලා වෙන මිනිස්සුන්ගේ සාරි අරගෙන උඹ. අනේ උණන්ගේ අපේ චූටි වලට බොරු කියලා තියෙන්නේ. මොනවා? එතකොට අපේ සාරි? ඒකනේ. උන්දා. අන්නාවා. ඒයි චූටි මේනවා. අම්මේ. මොකද දානයක් ගෙදර තියාගෙන රෝන්ද ගහන්නේ? හද්දක එහෙම ගහන්නේ නැද්ද චූටි? මේ හද්දක උතා. චූටි මගේ අකා උස්සන්න නැතුව දීපා මේ නන්දලගේ සාරි ටික. අනේ ඒ ටික මේ ඇයි මොකද උනේ ඒ ටිකට? මල්ලිකා නංගියේ දාන කිව්වහන්ද ගිය සුමානේ ගත්ත මගේ අලුත්ම සාරියක් දුන්න චූටි ළමයාට. චූටි කෝ ආදේ අම්මේ සරුංගලේ පැටලිලා දොරකඩියගේ සරුංගලෙත් එක්ක අර කිඹුල ඉන්න වලට වැටෙලා ගිදුනානේ. අනේ මොනවා? අයියෝ දෙයනේ මගේ රුපියල් 20000ක් වටින අලුත්ම සාරියක තිබුණා. ඒක තමයි මගේ සාරියට. අද නන්නේ සෝරි සමා වෙන්න ඕනි. සෝරි චූටි මට එන කේන්තියක් උඹත් එක්ක එක සරුංගලයකින් පාඩමක් ඉගෙන ගත්තා. තවත් කේම් මලක් අතම ගත්තා. උඹට මම පුතම්ම ගන්න බෑ. ගන්න එපා. දැන් ගෙවපන් මේ නන්දලගේ සාරි ටිකට ගාන. උඹට අම්මා අනේ නන්ද දේර ගන්නකෝ. චූටි දුවන්නේ ඔම ඉන්නවා. නංගියේ අපේ මහත්තයා ආපු ගමන් සාරි ටිකට ගෙවන්නම් ගාන. සමා වෙන්න.